මට ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුළුවන් වෙන එකද මේක ඔයාගේ ජීවිතයට ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙම ගියොත් ඔයා එක තැනකදී නතර වෙනවා, ස්ටක් වෙනවා. තාමත්ම වටිනා වැදගත් කුසලතාවයක්. ස්කිල් එකක්. ඇකඩමික් දෙයක්ද අධ්‍යාපනික දෙයක්. ඔයා කාමරයකට වෙලා තනියම ඉන්න කෙනෙක් නම් ඒ කාමරෙන් පොඩ්ඩක් එළියට එන්න. අඩුම තරමේ මේ හැකියාවන් තුනෙන් එකක් දෙකක්වත් ඔයාට තිබිය යුතුමයි. මේක නැත්තම් ඔයාට කිසිම දෙයක් කරගන්න බැහැ. මෙන්න මේ හැකියාවන් තුනෙන් එකක් හරි ඔයාට තියෙනවද කියලා බලන්න. ඔයා මේ 21 වන සියවසේ ජීවත් වෙනවා නම් මෙන්න මේ AI ජෙනරේෂන් එකේ ඔයා ජීවත් වෙනවා නම් අඩුම තරමේ මේ හැකියාවන් තුනෙන් එකක් දෙකක්වත් ඔයාට තිබිය යුතුමයි. නැත්නම් ඔයාට සර්වයිව් වෙන්න බැරි වෙනවා. නැත්නම් ඔයාට ඉස්සරහට ජීවිතේ ගැට ගහගෙන අල්ලගෙන ජීවිතේ දිනන්න යන ගමන ඉදිරියට යන්න බැරි වෙනවා. ඒ නිසා බලන්න මෙතෙක් ලෝකේ කරලා තියෙන සමීක්ෂණවලට අනුව සහ මේ AI ජෙනරේෂන් එකත් එක්ක 21 වන සියවසේ ජීවත් වෙන ඕනම පුද්ගලයෙක්ට මේ හැකියාවන් තුනම තිබිය යුතුමයි. අඩුම තරමේ දෙකක්වත් තිබිය යුතුමයි. අපි අද කතා කරමු මොනවාද ඒ ඔයා සතු විය යුතු හැකියාවන් තුන නැත්නම් ස්කිල්ස් තුන මොනවාද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න. මේක ඔයාගේ ජීවිතයට ඉතාමත්ම වැදගත් වෙනවා. මේ ස්කිල්ස් තුන මෙන්න මේ හැකියාවන් තුන ඔයා ජීවිතේ හරි විදියට වර්ධනය කරගත්තොත් හරි විදියට ජීවිතයට ගලපගත්තොත් ඔයා යන ගමන ඔයා ජීවිතේ දිනන්න යන ගමන කිසිම ගැටලුවක් නැතුව ඉස්සරහට යන්න පුළුවන්කම අනිවාර්යෙන්ම ලැබෙනවා. අපි එහෙනම් බලමු මොනවාද ඔයා ළඟ තිබිය යුතුම හැකියාවන් තුන ස්කිල්ස් තුන මොනවාද කියලා. සමහරට ඔයාට දැන් හිතෙන්න පුළුවන් මට ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුළුවන් වෙන එකද නැහැ. නැත්තම් මම සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙන එකද මට හොඳට කෝඩින් වගේ දේවල් පුළුවන් වෙන්න ඕනේද නැහැ. එහෙමත් නැත්තම් වෙන මොන හරි ඇකඩමික් දෙයක්ද අධ්‍යාපනික දෙයක්ද නැහැ. මේ ස්කිල්ස් තුන ඔයා හිතන විදිහේ ස්කිල්ස් තුනක් නෙමෙයි. හැබැයි මේ ස්කිල්ස් තුන ඔයා ළඟ තිබිය යුතුමයි. හරි. පළවෙනි හැකියාව නැත්නම් පළවෙනි ස්කිල් එක පළවෙනි කුසලතාවය මොකක්ද? පළවෙනි එක තමයි being social. සමාජශීලී වීම. ඔයා මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්න ඕනේ. සමාජශීලී වෙන්න ඕනේ. මිනිස්සුත් එක්ක ගැටෙන්න ඕනේ. මිනිස්සුත් එක්ක කතා කරන්න ඕනේ. ඔයා ෆෝන් එකේම එල්ලිලා ඉන්න කෙනෙක් නම් ෆෝන් එක පැත්තකින් තියන්න. මොබයිල් එක පැත්තකින් තියන්න. ඔයා කාමරයකට වෙලා තනියම ඉන්න කෙනෙක් නම් ඒ කාමරෙන් පොඩ්ඩක් එළියට එන්න. මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්න. මිනිස්සුන්ගේ ඌමනා එපාකම් තේරුම් ගන්න. මිනිස්සුන්ට සංවේදී වෙන්න. මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්න. මිනිස්සුන්ට ඕනෑ වෙලා තියෙන්නේ මොනවාද? මිනිස්සුන්ගේ අත්‍යවශ්‍යතාවයන් මොනවාද? ඒ දේවල් හඳුනගෙන මිනිස්සුන්ට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්න. සමාජශීලී වීම කියන එක මේ යුගයේ මේ වර්තමාන කාලේ ඔයා ළඟ තිබිය යුතුයි. මිනිස්සුත් එක්ක ගැවසෙන්න. ඔයාට තියෙන ප්‍රශ්න මිනිස්සුත් එක්ක කතා කරන්න, සාකච්ඡා කරන්න. ඒවට විසඳුම් හොයන්න. තනියම ජීවිතේ ඉස්සරහට යන්න හදන්න එපා. එහෙම යන්න බෑ. එහෙම ගියොත් ඔයා එක තැනකදී නතර වෙනවා, ස්ටක් වෙනවා. ඔයාට එතනින් එහාට ජීවිතේ කොහොමද කරගන්නේ කියලා ඔයාට තේරුම් ගන්න බැරි වෙලා යනවා. ඒ නිසා මිනිස්සුන්ට ඇහුම්කන් දෙන එක මිනිස්සුන්ගේ ඕනෑ එපාකම් තේරුම් අරගෙන ඒවට අවශ්‍ය විදියට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්න. සමාජශීලී වීම කියන එක, මිනිස්සුත් එක්ක ගැටෙනව කියන එක, මිනිස්සුන්ව ආශ්‍රය කරනවා කියන එක, මිනිස්සුන්ව තේරුම් ගන්නවා කියන එක, මිනිස්සුන්ට ප්‍රතිචාර දක්වනවා කියන එක ඉතාමත්ම වටිනා වැදගත් කුසලතාවයක්. ස්කිල් එකක්. ඒක ඔයාගේ ජීවිතේට අදම පුරුදු කරන්න පටන් ගන්න. අදම වර්ධනය කරන්න පටන් ගන්න. දෙවනි ස්කිල් එක මොකක්ද?
මේක තමයි අනිවාර්යෙන්ම ඔයා ළඟ තියෙන්න ඕනේ මේක. මේක නැත්තම් ඔයාට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. මොකද්ද මේ ස්කිල් එක? love of learning. ඔයාට ඉගෙන ගන්න උනන්දුවක් තියෙන්න ඕනේ. ඔයා ඉගෙන ගන්න ආදරය කරන්න ඕනේ. ඔයාට ඉගෙන ගන්න ඕනේ බඩකින්නක් තියෙන්න ඕනේ. ඔයාට දැනුම පිළිබඳ ලොකු පිපාසයක් තියෙන්න ඕනේ. හැම වෙලාවෙම ඔයා මොනෝම හරි දෙයක් ඉගෙන ගන්න try කරන්න ඕනේ. ඉගෙන ගන්න ඔයාට පුදුම කැමැත්තක් ආශාවක් තියෙන්න ඕනේ. ඔයාට පුදුම බඩගින්නක් තියෙන්නේ මොන හරි දෙයක් දැනගන්න කුතුහලය තියෙන්න ඕනේ. මේක කොහොමද වෙන්නේ? මේක සිද්ධ වෙන්නේ මොන ආකාරයෙන්ද? මේක ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ හේතුව නිසා කියලා. හැම දෙයක් ගැනම ප්‍රශ්න කරලා ඉගෙන ගන්න ඔයාට කැමැත්තක් ආශාවක් ඔයා තුල තියෙන්න ඕනේ. ඒක තමයි ඔයා ළඟ තියෙන්න ඕනේ ඊළඟ හැකියාව. මොකද ඔයා ඉගෙන ගන්නේ නැතුව ඔයා දන්නවද? නොදැනුවත් භාවය තමයි මේ ලෝකේ තියෙන භයානකම ලෙඩේ. ඔයා දන්නේ නැහැ කියන්නේ ඔයා යම් කිසි දෙයක් පිළිබඳ ඔයා දැනුම්වත් නැහැ නොදැනුවත්කම කියලා කියන්නේ ඔයා වැරදිකාරයෙක්. ඔයා යම් කිසි දෙයක් පිළිබඳ නොදැනුවත්කම නිසා ඔයාට ඒක මගහැරුණා නම් හරි වැරදුනා නම් හරි මොකක් හරි දෙයක් සිද්ධ වුණා නම් ඒක ඔයාගේ වැරද්දක්. මොකද ඔයා නොදැනුවත් වීම තමයි වැරද්ද. ඒ නිසා ඔයාට ඉස්කෝලේ ඉඳන් හරියට ශිෂ්‍යත්වයේ O level A level මේ දේවල් කරගන්න බැරි වෙන්න ඇති. හරියට මේ දේවල් පාස් වෙන්න නැතුව ඇති. කමක් නැහැ. ඔයාට තනියම ඉගෙන ගන්න පුළුවන්. අපි දන්නවා සාම්ප්‍රදායික අධ්‍යාපනය තියෙනවා සහ ස්වයං අධ්‍යාපනය තියෙනවා. අපිට මේ අපි ඉස්කෝලෙන් ලබන අධ්‍යාපනය වගේම අපිට තනියම ඉගෙන ගන්න පුළුවන්. අද අපි ඉන්නේ AI යුගයක. අපිට මොනවද ඉගෙන ගන්න බැරි? අපිට ඕන දෙයක් හොයලා ඉගෙන ගන්න පුළුවන්. ඕන තරම් ඔන්ලයින් පුස්තකාල තියෙනවා. අපි හොයන දේ අපිට ලැබෙනවා. ඒ නිසා හැම වෙලාවෙම නොදන්නා දේවල් ඉගෙන ගන්න උත්සාහ කරන්න. කිසිම දෙයක් නොදැනුවත්ව ඉන්න එපා. හැම දෙයක් ගැනම දැනුවත් වෙන්න. අන්නේ හැකියාවේ කුසලතාවය ඔයා තුල වර්ධනය කරගන්න. ඉගෙන ගන්න එකට ලව් කරන්න. ඉගෙන ගන්න ලව් කරන්න. ඔයා අද මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඒක ජීවිතේට ඇප්ලයි කරගන්න. ඒක යොදා ගන්න. ඒකත් එක්ක වැඩ කරන්න. හෙට අලුත් දෙයක් ඉගෙන ගන්න. අනිද්දා තව අලුත් දෙයක් ඉගෙන ගන්න. ඔයාට අද ඉගෙන ගත්ත දේ මදි වගේ නම් තව පොතක් අරගෙන කියවන්න. නැත්තම් තව කාගෙන් හරි ඒක ගැන අහන්න. අම්මගෙන්, තාත්තගෙන්, වැඩිහිටියෙක්ගෙන්, ගුරුවරයෙක්ගෙන්, යාළුවෙක්ගෙන්, දන්න ඕනම කෙනෙක්ගෙන් අහලා මේ දේවල් පිළිබඳව තොරතුරු හොයන්න, ගවේෂණය කරන්න. එහෙම වුණොත් තමයි ඔයාට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. මේ වර්තමාන සමාජය තුළ ඔයාට ගැටෙන්න පුළුවන් වෙන්නේ එහෙම වුණොත් විතරයි. ඒ නිසා ඉගෙන ගන්න එකට ලව් කරන්න. ඉගෙන ගන්න. පුළුවන් තරම් ඉගෙන ගන්න. හැම වෙලාවෙම දැනුවත් වෙන්න. දැනුවත් භාවය කියන එක තමයි ඔයා ළඟ තියෙන බරපතලම වැදගත්ම සහ ශක්තිමත්ම අවිය වෙපන් එක. එහෙනම් ඒක හොඳට ශක්තිමත් කරගන්න, හොඳට මුවහත් කරගන්න. ඕන තැනක කැපෙන්නේ නැතුව කපන්න ඉගෙන ගන්න නම් ඔයා හොඳට ඉගෙන ගත්ත පුද්ගලයෙක් වෙන්න ඕනේ. දැනුවත් වුණ පුද්ගලයෙක් වෙන්න ඕනේ. හරි. තුන්වෙනි ස්කිල් එක මොකක්ද? මේක තමයි අවසාන ස්කිල් එක. මේක තමයි අද සමාජයේ බහුතරයකට නැතිම ස්කිල් එක. විශේෂයෙන්ම තරුණ පරම්පරාවට. අපි කියන්නේ ඔය 2000න් පස්සේ ජෙනරේෂන් එක කියලා. ඒක වර්ෂයේ ගැටලුවක් නෙමෙයි. අපි මේ එන්න තාක්ෂණයට මුහු වෙන නිසා, තාක්ෂණයත් එක්ක ගැටෙන නිසා අපිට ඒක අපේ ජීවිතෙන් මගහැරෙනවා. මොකක්ද ඒ ස්කිල් එක? ඉවසීම. ඔයාට ඉවසීම නැත්තම් ඉවසීමක් තියෙනවද? මම ඊළඟ වචනේ මොකද්ද කියන්න යන්නේ කියන එක ගැන වාට ඉවසීමක් තියෙනවද? මොකද්ද මේ කතා කරන්න යන්නේ? මොකද්ද මේ කියන්න හදන්නේ කියන එක ගැන වාට ඉවසීමක් තියෙනවද? සමහර වෙලාවට ඔයා Google එකේ මොකක් හරි සර්ච් කරලා ඒක ලෝඩ් වෙන්න යන එකවත් ඔයාට ඉවසගෙන ඉන්න බෑ. ඒ තප්පර 5-10වත් ඔයාට ඉවසගෙන ඉන්න බෑ. මේකේ කනෙක්ෂන් නැහැ. මේ බලන්නකො හරිම ස්ලෝ මේ වැඩක් කරගන්න විදියක් නැහැ කියලා ඔයා ඒකටත් දොස් කියනවා. ඉවසීම කියන එක ඉතාමත්ම වැදගත්. ඔයා දන්නවද දැන් මම මේක විනාඩි 5කින් 10කින් මේ ඔයාලට පැහැදිලි කරනවා. මේක තමයි ලෝකේ තියෙන වැදගත්ම ස්කිල්ස් 3 කියලා. හැබැයි මේක තමයි ලෝකේ තියෙන වැදගත්ම ස්කිල්ස් 3 කියලා හොයාගන්න
ඒ ගවේෂණය කරපු මිනිස්සුන්ට, ඒ රිසර්ච් කරපු මිනිස්සුන්ට, ඒ දේවල් ගැන හොයලා බලපු මිනිස්සුන්ට කොච්චර කාලයක් ගත වෙන්නේ නැද්ද? කොච්චර දේවල් පොතපත කියවන්නේ නැත්ද? කොච්චර මිනිස්සුන්ව අධ්‍යයනය කරන්නේ නැත්ද? ලෝකේ රටවල් වල කොච්චර සංචාරය කරන්නේ නැත්ද? කොච්චර මහන්සි වෙන්නේ නැත්ද? ඒක තමයි මම මේ ඔයාලට විනාඩි 10කින් 15කින් කියන්නේ. ඒත් ඔයාට ඒ කුසලතාවය, ඒ ස්කිල් එක ඔයාගේ ජීවිතයට ගලප ගන්න බැරි නම් ඒකෙනුත් ඇති වැඩක් නෑ. ඒ නිසා ඉවසීම කියන එක ඉතාමත්ම වැදගත්. සමහර වෙලාවට ඔයා හිතන තරම් ඉක්මනට ඔයා හිතන දේවල් ලැබෙන්නේ නැතුව ඇති. හිතන තරම් ඉක්මනට ඒකේ ප්‍රතිඵල වාට එන්නේ නැතු වෙන්න පුළුවන්. එහෙම කියලා ඔයා දේවල් අතාරින්නත් එපා. එහෙම කියලා ඔයා ඒ දේක ගැටෙන්න යන්නත් එපා. ඉවසීම කියන එක හරිම සියුම් සහ හරිම පුදුමාකාර දෙයක්. සමහර වෙලාවට ඉවසීම කියන එකට අපිට තව අමතර දේවල් ගලප ගන්න වෙනවා අපි මේ ඉවසීම කියන එක ගොඩනගා ගන්න. දැන් හිතන්න කම්මැලිකම කියන එක. සමහර වෙලාවට ඔයාලා දේවල් කරගෙන යනකොට ඔයාලට කම්මැලි. වැඩක් නෑ දැන් මේක කරලා තේරුමක් නෑ. එහෙම හිතන එකත් වෙලාවකට හොඳයි. මොකද එහෙම ඒ විදිහට හරි ඔයා ඉවසන්න පුරුදු වෙනවා. නැත්තම් ඔයා කරගෙන ගිහිල්ලා ඔයා බලනවා නෑ කිසි ප්‍රතිඵලයක් නෑ වැඩක් නෑ මම මේක අතහැරලා දානවා කියලා. නෑ. ඔයාට කම්මැලිකම ඇති වුණාම ඔයා බලනවා මේක කරන්න පුළුවන් තව විදියක් තියෙනවද? ඔයා වෙන ඕල්ටර්නේටිව් ඔප්ෂන් එකකට යනවා. විකල්පයක් තෝරගන්න. ඉතින් කම්මැලිකම කියන එක ජීවිතයේ වෙලාවකට හොඳ පුරුද්දක්. ඒක අපිට ඔටෝමැටිකලි අපේ ජීවිතයට ආපු දෙයක් නේ. එතකොට කම්මැලිකම කියන එක වටිනවා. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න. ඉවසීම කියන එක ඔයාලඟ තියෙන තවත් ආයුධයක්. හොඳ ස්කිල් එකක්, හොඳ කුසලතාවයක්. ඒක ඔයාගේ ජීවිතේ නිතර පුහුණු කරන්න. හැම දෙයක් වෙනුවෙන්ම ඉවසන්න. ඔයාට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් අද මම මේ ඉන්න තැන නෙමෙයි මම අද ඉන්න ඕනේ. මට මීට වඩා දේවල් තියෙන්න ඕනේ. මෙහෙම කියලා ඔයාට ගොඩාක් දේවල් හිතෙන්න පුළුවන්. නෑ. ඔයාගේ ගමන වෙනුවෙන් මහන්සි වෙන්න. ඒ ගමන යන්න. හැබැයි ඉක්මනින් දුවන්න ලෑස්ති වෙන්න එපා. එහෙම වුණොත් ඔයා එක තැන්වල හැපිලා පැටලිලා වැටෙන්න පුළුවන්. සමහර වෙලාවට නැගිට ගන්න බැරි වෙන්න වැටෙන්න පුළුවන්. බොහොම ඉවසීමෙන් කල්පනාවෙන් මේ ගමන යන්න. අද මේ වර්තමාන ලෝකය කියන්නේ AI ජෙනරේෂන් එකක්. ඉතාම මෑත කාලෙකදී මිනිස්සුන්ට AI එක ඇටැක් කරන්න දෙපාරක් හිතන්නේ. බොහොම මෑතකදී ඒක සිද්ධ වෙනවා. ඒ නිසා ඔයාට මේ ඉවසීම කියන එක ඉතාම වැදගත්. ඉවසීම විතරක් නෙමෙයි. අපි පළවෙනියටම කතා කරා. මොකද්ද? සමාජශීලී වීම. ඔයා මිනිස්සුත් එක්ක ගැටෙන්න. අපිට එන්න අපේ ජීවිතෙන් ඈත් වෙන්නේ මිනිස්සු වෙන මොකවත් නෙමෙයි. අපිට එන්න අපිට නැති වෙන්නේ මිනිස්සු. නැති වෙන්නේ අපේ සම්බන්ධතා. ඒ නිසා පුළුවන් තරම් සමාජශීලී වෙන්න. දෙවෙනි එක පුළුවන් තරම් ඉගෙන ගන්න. පුළුවන් තරම් දැනුම්වත් වෙන්න. ඉගෙන ගන්නවා කියන්නෙම ඔයා දැනුවත් වෙනවා කියන එක. නොදන්නා බවෙන් ඈත් වෙනවා කියන එක. ඉතින් ඒ නිසා පුළුවන් තරම් දැනුවත් වෙන්න. පුළුවන් තරම් දේවල් කියවන්න, ඉගෙන ගන්න, අහලා දැනගන්න, සාකච්ඡා කරන්න. අනිත් එක තමයි ඉවසන්න. පුළුවන් තරම් ඉවසන්න. ඉවසීම තමයි ඉවසන දනා රූප යුදයට ජය කොඩිය කියලා අපි කියනවා. ඉතින් ඒ නිසා ඔයාට මේ ලෝකේ තියෙන ඕනම යුද්ධයක් ජය ගන්න පුළුවන්. ඉවසීම ඔයාලඟ තියෙනවා නම්. ඉතින් පුළුවන් තරම් ඉවසන්න. මේ ස්කිල් තුන, මෙන්න මේ කුසලතාවයන් තුන ඔයාගේ ජීවිතය ඇතුලේ වර්ධනය කරගන්න. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. ජය වේවා.